උප්පත්ති කතාව පළවෙනි පරිච්ඡේදය. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. උන්වහන්සේගේ ආත්මය ජල මතුවෙහි හැසිරෙමින් තිබූසේක. උන්වහන්සේ ඝන අන්ධකාරය දැක එළිය වේවායි කීසේක. එවිට පොළව එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. එය පළවෙනි දවස විය. දෙවියන් වහන්සේ ජල මැද්දේ අවකාශයක් වේවා, ඒ කරන කොටගෙන ජලය ජලයෙන් වෙන් වේවායි කීසේක. උන්වහන්සේ ඉහළ අවකාශය අහස ලෙස නම් කළසේක. ඒ දෙවැනි දවසය. උන්වහන්සේ ජලය එක තැනකට රැස් කර වියලි බිම පෙනෙන්නට සැලැස්සූසේක. වියලි බිම පොළව ලෙසද රැස් වූ ජලයේ මුහුදද කියා නම් තැබූ දෙවියන් වහන්සේ එය යහපත් බව දැක පොළවේ තෘණ බීජ උපදවන ලද පලාද ඵලදරන වෘක්ෂද හටගන්නට සැලැස්සූසේක. උන්වහන්සේ යහපත් බව දුටුසේක. ඒ තුන්වෙනි දවසය. සතරවන දිනේදී උන්වහන්සේ පොළව ආලෝකවත් කිරීමට ආලෝකයන් දෙක සෑදූසේක. තාරකාද සෑදූසේක. පස්වන දිනේදී උන්වහන්සේ ජලචර සත්වයන්ද පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කොට තොපි සපලව බෝවෙමින් මුහුදු ජලයේ පුරා පැතිර සිටියු පක්ෂීද පොළොවෙහි බෝවෙත්වායි කීසේක. සයවෙනි දවසේදී දෙවියන් වහන්සේ පොළොවෙහි තිරිසනුද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ලෙස හටගන්වායි කීසේක. ඒ එසේ විය. සියල්ල යහපත් බව දුටු දෙවියන් වහන්සේ අවසානයේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සාදන්නට සිතූසේක. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව පිට බඩගා යන සියලු සතුන් කෙරෙහිද ආණ්ඩු කරනු පිණිස උන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මැවූ මනුෂ්‍යයාට ආශිර්වාද කළසේක. එසේ සයවෙනි දවසේදී සත්වයින්ද මනුෂ්‍යයාද සාදානීම කළ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට පොළවේ සියල්ල භුක්ති විඳින්නට අයිතිය දුන්සේක. සියල්ල ඉතා අලංකාරවත්ව සහ යහපත්ව තිබූ බව දෙවියන් වහන්සේ දුටුසේක. මෙසේ අහසත් පොළවත් මුළු සේනාවත් මවා නිම කරන ලද දෙවියන් වහන්සේ ස්වකීය කර්මාන්තය නිමකොට උන්වහන්සේ තමන්ගේ සියලු වැඩවලින් විවේක ගත්සේක. උන්වහන්සේ සත්වන දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නම් කළසේක. ආමෙන්.